ආයුබෝවන් ඔබට ජීවිතයට වැඩි වාසනාවක් සතුටක් සහ මුදල් ආකර්ෂණයක් අවශ්‍යද? එහෙනම් අද වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අද අපි කතා කරනවා වස්තු විද්‍යාවේ මුල්‍ය ආකර්ෂණයට අදාළ රහස්ස පිළිබඳව. මේවා වස්තු රහස්ස සිංහල වීඩියෝවක් විදිහට ඔබට වටින තොරතුරු ගෙනයි. අලමු වෙන්න මුළු තැන්ගය. මුල්‍ය ආකර්ෂණය සඳහා මුළු තැන්ගේ සකස් කරන විදිහ බොහෝ වැදගත්. ඔබේ මුළු තැන්ගය නැගෙනහිර හෝ දකුණු නැගෙනහිර දිශාවේ තියෙනවා නම් එය ධනයට යෝග්‍යයි කියන වස්තුව රහසක්. එසේ නැත්නම් එය වෙනස් කිරීම ඔබේ වාසිය වැඩි කරන්න පුළුවන්. දෙවැනි කරුණ දෙවියන්ගේ පිහිට. ගෙදර දෙවියන්ට පූජා කරන ස්ථානයේ තියෙනවාද? එය උතුරු නැගෙනහිර දිශාවට මුහුණලා තිබිය යුතුයි. මේක සංසුන් බවය, ආරක්ෂාව සහ මුදල් ආකර්ෂණයට වාසියක්. තෙවැනි කරුණ නිදන කාමරය. ඔබ දකුණු දිශාවට හිස තබා නිදාගන්නවා නම් එය ශක්තිමත් විවේකයක් ලබා දෙනවා. නමුත් උතුරු දිශාවට හිස තබා නිදාගන්න එක වළක්වන්න. එය ආයුෂ ධනයට හානිදායකයි. හතරවෙනි කරුණ මුදල් තැන්පත් කිරීම බෙහෙවින් වැදගත් කරුණක් මෙය. ඔබ මුදල් තැන්පත් කරන තැන සූර්යාවට මුහුණලා නොවී පිටු බැසිය යුතුයි. මෙය මුදල් රැඳී සිටීමට සහ අහිමිවීම වැළැක්වීමට උදව් කරනවා. අවසාන කරුණ වර්ණ සහ ශක්තිය. වස්තු විද්‍යාවේ වර්ණවලටත් විශේෂ බලපෑමක් තියෙනවා. හරිත, නාරංග සහ සුදු වර්ණ මුදල් ආකර්ෂණයට වාසියක්. ඔබේ ගෙදර මේ වර්ණ භාවිතා කරන තේරෙන වෙනසක් දැකිය හැක. මේ සියල්ලම වස්තු විද්‍යාවේ සරල නමුත් බලවත් රහස්. ඔබත් මේ වස්තු රහස් අනුගමනය කරලා ඔබේ ජීවිතයට මුදල් සහ වාසනාව ආකර්ෂණය කරන්න. ඔබට මේ වීඩියෝව වැදගත් වුණාද? ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි හමුවෙමු තවත් වටිනා වීඩියෝවකින්. ඔබට සතුට, සංසුන්භාවය සහ ධනය පිරුණු දිනයක් වේවා.